ආයිබෝවන් සියලුම දෙනාට මම දැක්කොත් බාන්න නාලිකාවෙන්. එහෙනම් අහන්නට නොවේ හිතන්නට දෙයක්. ඔය සමහර ආයතන වලින් සංවිධානය කරලා රූපවාහිනී නාලිකාවලට සම්මාන දෙනව නේද? ඔය ටෙලි නාට්‍ය වලටයි නළු නිළියන්ටයි සම්මාන දෙනවනේ. ඒ සම්මාන දෙද්දී දැන් අපි කියමු එක නාලිකාවට සම්මාන 10ක් විතර හම්බුණා කියලා. ඒකයි මේ නාලිකාවේ ඊට පස්සේ පවුවෙන් ඉඳලම සැරින් සැරේට දාන්නේ. අපිට මෙච්චර හම්බුණා අපේ නළුනිලියන්ට මෙච්චර හම්බුණා අපේ නාලිකාවේ පෙන්නපු නාට්‍ය තමයි ජනප්‍රිය වුණේ. අපේ තමයි හොඳම සම්මාන ගොඩක් හම්බුනේ ප්‍රොජෙක්ට් හම්බුනේ කියලා සැරින් සැරේට දානවා. ඇයි එහෙම දාන්නේ? හැබැයි දාන්නේ තමන්ගේ නාලිකාවට හම්බ වෙච්ච මේ සම්මාන විතරයි. එන අවංකකම තියෙනවනේ අනිත් නාලිකාව වලට හම්බෙච්ච සම්මානත් කියන්න එපේ. තමන්ගේ නාලිකාවට විතරක් හම්බෙච්ච සම්මාන ගැන කියන්නේ. එතන පොඩි අවංකභාවයක් නැහැ කියලා නේ හිතන්නේ. අර ජනතාව රැවට්ටීමක් වගේ නේද? ඒ කියන්නේ තමන්ගේ නාලිකාවට හම්බ වෙච්ච සම්මාන වර්ණනා කරගන්නවා. ඒ කියන්නේ හේතු ගන්නවා ජනතාවට අපේ නාලිකාව තමයි හොඳම නාලිකාව. අපිට තමයි ඒකින් සම්මාන හම්බුනේ. ඒකින්ද අපේ නාලිකාවම බලන්න කියලා තමයි ඔය හේතු ගන්නන්නේ. මොකද පහුවෙන් ඉඳලම දවසක පුරාම දානවා ඒක. අපිට තමයි මෙච්චර සම්මාන හම්බුනේ හොඳම නළුව හොඳම නිලිය හොඳම ප්‍රවෘත්තිය ඔන්නම රාශියක් දානවා ඒගලන්ට හම්බෙච්ච සම්මාන ගැන වර්ණනා කර කටහඬත් ගොරෝසු කරගෙන අපි තමයි හොඳම නාලිකාව කියේ කටහඬත් ගොරෝසු කරගෙන ඒක කියනවා. ඉතින් ඇත්තටම මොකටද මේවා මේ ඇවිල්ලා ජනතාවට හේතු ගන්නවා අපේ නාලිකාව තමයි හොඳම නාලිකාව මෙච්චර සම්මාන හම්බුනේ අපිට තමයි. ඒකින්ද ඔයගොල්ලෝ අපේ නාලිකාව බලන්න කියලා හේතු ගන්නනවා ජනතාවට. අපේ ඒ කියන්නේ ඒ නාලිකාව බැලුවන්නේ වෙළඳ දැන්වීම පාවා වැඩි කරගන්න පුළුවන් ඉන්නේ. ආදායමක් තියෙන්නේ. ඒකින්ද ජනතාවට තමයි පැත්තට තමයි හැමදේම දාන්නේ. අපේ නාලිකාව හොඳයි. අපේ නාලිකාව බලපල්ලා. ඒකනේ අපිට සම්මාන හම්බුනේ. නැත්තම් අනිත් නාලිකාවට හම්බෙච්ච සම්මානත් ඒ ගැනත් කියන්න එපා. අවංකවම කියනවනේ විවෘතව කතා කරනවනම් තමන්ගේ නාලිකාවට හම්බෙච්ච මේ සම්මාන ගැන බොරු කයිවාරු ගන්න පවුවදා ඉඳලා දැන්වීමක් දාලා අපේ නාලිකාව තමයි ජනප්‍රිය නාලිකාව කටහඬත් ගොරෝසු කරගෙන ඔන්නෝම එක දේවල් කියනවා. ඇත්තට මේ විකාර නේද? මොන ලැජ්ජ නැති වැඩද? තමන්ගේ නාලිකාවට ප්‍රචාරය වුණු නාට්‍ය වලට හරිය මෙන්න මොකටද සම්මාන හම්බුනා නම් ඒක එතනින් ඉවරයිනේ. ඔක වර්ණනා කරගන්න ඕනේද? මොන ලැජ්ජ නැති වැඩක්ද? අර වර්ණනා කරගන්නේ වෙන එකකට නෙමෙයි. අර ජනතාවට පෙන්නනවා අපේ නාලිකාව තමයි ලංකාවේම තියෙන හොඳම නාලිකාව. ඒකද ඔයගොල්ලෝ අපේ නාලිකාව බලන්න කියලා ඒ හේතු ගන්නවා. මොකද වෙළඳ දැන්වීම ඊළඟේ ගොඩ වැඩි කරගන්න. ඔන්න ඕක තමයි සත්‍ය කතාව. මට ඒකයි කියා ගන්න ඕනලා තිබ්බේ. හරි එහෙනම් දැක්කොත් බලන්න නාලිකාව අහන්නට නොව හිතන්නට දෙයක්. එහෙනම් අපි ආයි වීඩියෝ එකකින් හමිමු. සියලුම දෙනාට ජය වේවා.